බුදුරජාණන් වහන්සේ වදාලා බිරිඳක් තමන්ගේ මිනිසයාට අවංක ආදරණීය හිතෙන් මගේ මිනිසයාට කරදරයක් නම් වෙන්න එපා කියලා කියනවා නම් හිතනවා නම් පතනවා නම් තමන්ගේ මිනිසයාට ඒකම පිරිතක් වෙනවා කිව්වෝ. දැන් බලන්න ඔයාලගේ ගෙවල් මුළු හදවතින්ම තමන්ගේ මිනිහට අනේ මගේ මිනිසයාට යහපතක් වේවා කියලා කියවෙනවද කියලා බලන්න. ගොඩාක් ගෙවල් වල බැනගත්ත ගමන් හරකා මීහරකා බූරුවා ගොඩාක් ගෙවල් වල කියන්නේ මං කරගත්ත ලොකුම මෝඩකම තෝත් එක ආපු එක කියලා. මං කරගත්ත ලොකුම මෝඩකම තෝත් එක ආපු එක කියලා නම් කියන්නේ ඒ ගෑන්ගේ කටින් අර මිනිසයාට ආශිර්වාදයක් යයිද? ඉතින් අර මිනිසයා බීගන නන්නත්තර වෙලා ඔහේ ඉන්නවා. දුකක් දැනෙන්නේ නැහැ. ඔහේ ඉන්නවා. ඒකට ප්‍රධාන තමන්ගේ මිනිසයා හදාගන්න බැරි. ඒකේ අඩුපාඩුවත් කාන්තාවටම එනවා. බුදුරජාණන් වහන්සේ වදාලා බිරිඳක් විදිහට ස්වාමියාට ආශිර්වාද කරන්න ඕන. කාන්තාවන්ගේ ජීවිතේ මේක විශේෂයෙන් මතක තියාගන්න ඕන අහන්න ඕන පිරිමි ටික. කාන්තාවන්ගේ ජීවිතේ එක්තරා කර්ම විපාකයක් තමයි. කර්ම විපාකයක් වුණාට කාන්තාවගේ ජීවිතේ මේ ජීවිතේ සැරම දේ මොකද්ද කියලා කවුරු හරි අහුවොත් කාන්තාවන්ගේ ජීවිතේ සැරම දේ තමයි වචනේ. වචනේ. ඒකට හේතුව පිරිමි පාර්ශවයේ මේක දැනගත යුතු එකක්. ඒ තමයි කාන්තාවක්ගේ ජීවිතේ ලොකු දුකක් තියෙනවා. ඇයි උදේ ඉඳලා හැන්දෑ වෙනකල් ගෙවල් දොරවල් අතුපාතු ගාගෙන වහලියක් විදිහට ඉන්නවා. ඉතින් ඈ වහලියක් විදිහට වැඩ කරන එකට පිරිමියා පඩි ගෙව්වේ නැහැ. පඩි ගෙවනවා නම් ගෙවල් දොරවල් උකස් තිබ්බත් මන්දි. තුන් වේල උයනවා. උයන වහලියක් වගේ උයනවා. උයන එකට පඩි නඩි ගෙව්වා නම් ගෙවල් දොරවල් වික්කත් මන්දි. දරුවෝ මේ පැටවු ටික බලා ගන්නවා. දරුවෝ බලා ගන්න කෙනාට ගෙවන පඩි ගෙව්වා නම් එයාට ගෙවල් දොරවල් උකස් තිබ්බත් මදි. වහලියක් වගේ මේවා ටික ඔක්කොම කරනවා. තමන්ගේ ගෑණි වෙලත් ඉන්නවා. මෙහිම ඉඳගෙන පිරිමියා දන්නේවත් නැති දුක් කාන්තාව විඳිනවා. ඒ තමයි මාසේ ගානේ කාන්තාවක් අසනීප වෙන දුක කොහොම එකක්ද කියලා පිරිමියා දන්නේවත් නැහැ. මාස 10ක් බඩේ දරුවෙක් තියාගෙන ඉන්න දුක කොහොම එකක්ද කියලා පිරිමියා දන්නේවත් නැහැ. ඊළඟට දරුවෙක් වදනකොට බඩ කපලා ගන්නකොට කාන්තාවක් විඳින දුක මොකක්ද කියලාවත් දන්නේ නැහැ. එච්චර දුක් ටිකක් කාන්තාව විඳිනවා. එහෙම විඳලා අර මිනිහන් කටගොන්න බීගෙන හරි ගෙදෙට්ට ආවොත් එහෙම බීපු මිනිස්සෙක් බස් එකකට නැංගුවොත් ළඟ ඉන්න කට්ටිය අයින් වෙනවා. ඉතින් අර කෙල්ල ගෙදර වැඩ ටික ඔක්කොම කරලා නාලා පිරිසිදු වෙලා අර කෙල්ල ඉන්නවා. අරක බීලා එනවා. බීලා ඇවිල්ලා මේ මිනිස්සයත් එක්ක පවුල් කන්න උනා කියන්නේ. දැනට බීපු මිනිස්සෙක් එක්ක පවුල් කනවා නම් අවුරුදු 10 15 20 ඒ කාන්තාවගේ හිතේ කැකෑරෙන දුක කියන ඒක පිරිමියෙක් දන්නේ නැහැ. ඔච්චර දුකක් විඳලා බැරිම දැන තොටනම් හෙන ගහනවා කියලා කියපු ගමන් ආයෙ මිනිහට හෙන ගහනවම තමයි. හේතුව ඒ කාන්තාවගේ කටින් පිට වෙන වචනේ තියෙන සැර. තොට හරියන්නේ නැහැ කියලා කිව්වොත්
එතකොට ඒ වචන ඔය ගෙවල් වල තියෙන අරුබුදේ ඕක.